උලලේන නැත්නම් යක්කුරුල්ලා හෙවත් උලමා ගැන අපේ ජන සමාජයේ විවිධ බීජනක කතා පුවත් පැතිර තිබෙනවා. විශේෂයෙන් රජරට වියලි කලාපයේ වනගත ගම්මානවල පුරාණයේ පටන් බහුලව මේ කතන්දරේ හුමාරුණා. අදටත් උලමා ගැන ඒ ගම්මානවල පැරැන්නන් කතා කරනවා. ඒ ගැන ඉංග්‍රීසි යටත් විධ කාලයේ විද්වතුන් සොයා බැලීම් රාශියක් කර ලිපි පළ කරලා තියෙනවා. අපිත් මේ උත්සාහ කරන්නේ යක්කුරුල්ලා කවුද කියලා විමසීමක් කරන්නයි. අද්භූත අඩවියෙන් අපි අද කතා කරමු ඒ ගැන. මිනිසුන් කියන විදිහට උලමා කියන්නේ ගම්මානවලට මරණය ගෙනෙන සතෙක්. රාත්‍රියේ උලමා ඇඬුවෙත් දවස් 7ක් ඇතුළත අනිවාර්යයෙන්ම මරණයක් අහන්නට වෙනවා කියලා දැනගෙනයි. අතීතයේ ජීවත් වූ ජනතාව උලමා හෙවත් යක්කුරුල්ලා යක්ෂණියකගේ අවතාරයක් ලෙසයි සැලකුවේ. උලමෙකු ඇහින් දැකපු කෙනෙක් නම් හොයා ගැනීමට ලේසි නෑ. වැඩිපුරම වාර්තා වෙන්නේ උගේ බියකරු මූසල හඬ අහපු අය ගැනයි. ඒ හඬ අහපු පමණින් බිය වී තොවිල් කරපු අවස්ථාත් පැරණි ගම්වල අහන්නට ලැබුණා. එය මිහිරි නාදයක් නොව අප්‍රසන්න භයංකාර කනට වදයක් වන මහත් විලාපයක් ලෙසයි සැලකෙන්නේ. කාන්තාවකගේ ගෙලමිරිකද්දී ඇගේ ලතෝනියට සමාන හඬක් මෙම යක්කුරුල්ලාගේ නාදයෙන්ද පිට වෙනවා. උලමා යනු නිසාචර පක්ෂියෙක් වන අතර එම පක්ෂියා දිවා කාලයට දැකිය නොහැකි. රාත්‍රී කාලයේදී පවා මෙම පක්ෂියා දැකීම පහසු නෑ. යක්කුරුල්ලාගේ මුඛ බන්ධන කිරීමට ගුරුකම් කරන්නේ ඌ භූතාත්මයක් බව සලකාගෙනයි. අපේ රටේ විතරක් නෙවෙයි මේ උලමා විශේෂ අద్භූත සතුන් විදිහට අයිරිෂ් ජාතිකයන් වගේම ඉන්දියානු ජාතිකයන් විසින් සලකනු ලබනවා. පක්ෂි විද්‍යාඥ G.M. හෙන්රි පෙන්වා දී තිබෙන්නේ උලමාගේ බියකරු නාදය මහ බකමූණා පක්ෂියා ප්‍රජනන සමයේදී නගන ආදර ගීතය බවයි. උගේ සාමාන්‍ය නාදය හූවක්සේ ඈතට ඇහෙන්නක් බවද හෙළි වී තිබෙනවා. උලමාගේ හඬ ඇසෙන දිශාව අනුව එයින් අත්වන ප්‍රතිඵලයේ නිමිත්තක්සේ සමහර පළාත්වල සලකා තිබෙනවා. උතුරින් ඇසුනොත් නෑදෑයන් පැමිණීමද, දකුණින් නිකුත් වුනොත් මරණයක්ද, බටහිරින් නම් වැසි ලැබීමද, නැගෙනහිරින් ධනලාභද ලෙස ඒ වර්ග කර තිබෙනවා. උලමා ගැන ජනකතාවන් තියෙනවා. උලමාගේ උපත පිළිබඳ ජනකතා කිහිපයක් විවිධ පෙදෙස් වලින් අසන්නට ලැබෙනවා. මේ ඒ අතර වඩාත් ප්‍රකට කතාවයි. අතීතයේ ඊතා ලෙන්ගතු බැඳීමකින් කල් ගෙවූ වැඩි සහෝදරයන් දෙදෙනෙක් සිටියා. ඔවුන් මහ වනයේ ගල් ලෙනක් තුල ජීවත් වුණා. ඒ අතරින් බාල වැඩි සහෝදරයා විවාහකයට එළඹුණා. ඔහු විවාහ වී ඇත්තේ ඊතා රූමත් තරුණියක සමගයි. මෙම විවාහය පිළිබඳ වැඩිමහල් වැඩි සහෝදරයා පසු වුණේ අසතුටින්. දිනක් දෙදෙනා මීවද කඩන්නට මහ වනයට ගොස් ඇති අතරමඟදී වඳුරෙකු දඩයම් කිරීමට බාල සහෝදරයා ගසකට නැග තිබෙනවා. තමන්ට සහෝදරයාගේ බිරිය ලබා ගැනීමට හොඳම අවස්ථාව මෙය බව වැඩිමහල් වැඩි සහෝදරයා සිතුවා. ගසේ සිටි ඔහුට ඊතලයකින් විද ඝාතනය කරා. වැඩි සිරිතට අනුව සහෝදරයා මියගිය පසු ඔහුගේ බිරිය අනෙක් සහෝදරයාට හිමි වෙනවා. සහෝදරයා මියගිය බවට සාක්ෂි වශයෙන් ඔහුගේ සිරුරින් ඇඟිල්ලක් කපාගෙන රැගෙන ආ යුතුයි. වැඩිමහල් වැඩි සහෝදරයා මරා දැමූ බාල සහෝදරයාගේ සුනැගිල්ල කපා බුලත් මඩිස්සලේ දමාගෙන රැගෙන යනවා. මේ අතර බාල පුතුගේ පමාව පිළිබඳ වැඩිමව සැලකිලිමත් වෙනවා. පමා වී ලෙන්නට පැමිණෙන වැඩිමහල් පුතුගෙන් සහෝදරයා ගැන විමසුවත් ඔහු නිසි පිළිතුරක් දෙන්නේ නැහැ. ඒ අතර ශෝකයෙන් සිටින මව බුලත් ටිකක් කන්නට ලොකු පුතාගේ බුලත් මඩිස්සලේ අවුස්සනවා. එහිදී තමන්ගේ පොඩි පුතුගේ සුනැගිල්ල ඇයට හමු වෙනවා. බාල පුතු මරා දමා ඇති බව ඇයට තේරුම් යනවා. ඇය මර ලතෝනි දෙමින් විලාප තියමින් මහ වනයට දිව යනවා. අතරමඟදී ඇය මිය ගිය බවත්, පසුව ඇය උලමානං යක්ෂණිය වී නැවත ඉපදුන බවත් සඳහන් වෙනවා. ගම්මාන තුලට රාත්‍රියේ ගොස් තම පුතු මියගිය ශෝකයට විලාප තියන්නේ ඒ උලමාගේ අවතාරය බව පැවසෙනවා. ඒ හා සම්බන්ධ තවත් ජන කතා තියෙනවා. ඒ අතරින් අපි ඊළඟ ජන කතාව අහමු. මසට ගිජු වූ එක්තරා පවුලක වැඩිහිටියන් මස් නොමැතිව එක් වේලක්වත් කෑවේ නැහැ. වැඩට යන වැඩිහිටි දෙදෙනාට උයා පිහා දුන්නේ ගෙදර සිටි අරක් කැමි ඥාති ස්ත්‍රියක්. දිනක් පිසීමට මස් තිබුණේ නැහැ. මේ නිසා Tamanට එල්ලවන චෝදනාවෙන් ගැලවීමට ස්ත්‍රිය
පවුලේම බිලිඳු දරුවා මරා උයා තිබෙනවා. වෙනදා නැති රසයක් එදා මස්වල තිබුණා. මස් බුදින මවට දරුවාගේ ඇඟිල්ලක් හැපුණා. ඒ තම දරුවාගේ බව ඇයට වැටහෙනවා. ඒ ගැන විමසූ විට අරක් කැමි කාන්තාව ගෙයින් එළියට පැන දුවනවා. ඇය පසුපසින් හැන්ද ඔළුවේ ගසාගෙන මගේ දරුවා කෝ කියා ලතෝනි දෙමින් මවද දුවන්නට පටන් ගන්නවා. මිය ගොස් උපන් ඇයගේ දෙවැනි උපත උලමා නම් පක්ෂියයි. අදත් උලමාගේ හිසේ හැඳි සලකුණ දිස්සෙනවා. ඉතින් මේ වගේ එක එක කතා සඳහන් වෙනවා මෙන්න මේ උලමා ගැන. ඔයාලගේ අදහස මොකක්ද? උලමා කියන්නේ කවුද? උලමාගෙන් ලැබෙන මෙන්න මේ සමහර දේවල් ඇත්ත වෙලා තියෙනවද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මේ වගේ කතා දැනගන්න අනිවාර්යයෙන්ම මගේ අද්භූත අඩවිය YouTube channel එකත් subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. එහෙනම් අදට මම සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.